රිදී විහාරය කියන්නේ සියවස් ගණනාවක බෞද්ධ ඉතිහාසය, කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පය ආරක්ෂා කරන ශ්‍රී ලංකා ජාතික ඉතිහාසයේ තීරණාත්මක මොහොතක් සමඟ ඍජුවම සම්බන්ධ වූ වැදගත් සංස්කෘතික හා ආගමික ස්ථානයක්. ඉතින් ඔන්න අද මම ගියා රිදී විහාරයට. රිදී විහාරය පිහිටලා තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම කියන ගම්මානයේ. කුරුණෑගල නගරයේ ඉඳලා කිලෝමීටර් 18ක් 20ක් විතර ඊශාන දිසාවට වෙන්න. රිදී විහාරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරන ලද ථේරවාදී බෞද්ධ විහාරස්ථානයක්. ඉතින් ඔයාලා දන්නවද මේ රිදී විහාරයට රිදී විහාරය කියන නම ලැබුණේ කොහොමද කියලා? දුටුගැමුණු මහරජතුමා රුවන්වැලි සෑය ඉදි කරන සමයේදී එහි පාදමට යොදන්න රිදී අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් ඔන්න ඔය කාලෙදී උඩරට ඉඳලා වෙළෙන්ද පිරිසක් ගියාලු අනුරාධපුරේ දක්වා වෙළඳාමේ. අනුරාධපුරේ තමයි මේ කාලේ අගඩංගරේ වෙලා තියෙන්නේ. ඔන්න ඔහොම කුරුණෑගල හරහා යද්දී රිදීගම අද රිදීගම කියලා හඳුන්වන ගම්මානයේදී මේගොල්ලන්ට වරක ගහක් හම්බ වෙලා තියෙනවා. ඉදුණු වරක ගෙඩි දැකලා මෙයාලා ඉතින් බඩගින්න නිවා ගන්න වරක කන්න ලෑස්ති වුණාලු. ඉතින් මේ වෙලාවේ මේ වෙළෙන්දුන්ට හිතුණලු මේ වරක රහතන් වහන්සේලාටත් පූජා කරන්න ලැබුණා නම් කොච්චර හොඳද කියලා. ඉතින් මේ වෙළෙන්දෝ ඒ ගැන සිහි කරද්දී ඇත්තටම රහතන් වහන්සේලා 4 නමක් වැඩම කරාලු වරකවල දාන්න. ඉතින් ඔන්න වරකවල දාලා ඉවරුණාට පස්සේ මේ රහතන් වහන්සේලා 4 දෙනා අතරේ හිටිය ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේ වෙළෙන්දන්ව මේ අසල තිබුණු ගල් ලෙනකට එක් කරගෙන ගිහිල්ලා ඒ වෙලාවේ රිදී නිදියක් පෙන්නලා තියෙනවා. ඉතින් ඒ රුවන්වැලි සෑයට අවශ්‍ය කරන රිදී එතනින් ලබා ගත්තා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ඉතින් වෙළෙන්දෝ හැකි ඉක්මනින් ගිහින් මේ ගැන රජතුමාට දන්වලා තියෙනවා. රජතුමා ඇවිත් රුවන්වැලි සෑයට අවශ්‍ය වෙච්ච රිදී මෙතනින් ලබා ගත්තලු. ඊට පස්සේ මෙතනට කරන ගරු කිරීමක් වශයෙන් රිදී ගම කියන නම ලබා දීලා රිදී විහාරය ඉදි කරලා තියෙනවා. ඉතින් එදා රිදී පහළ වෙච්ච ස්ථානයේ අද ප්‍රධාන විහාරයේ ඉදි කරලා තියෙනවා. එහි සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදි කරලා තියෙනවා. ඒ ආසන්නයේ තමයි රිදී පහළ වුණා කියලා විශ්වාස කරන්නේ. මේ පඩිපෙළෙන් බැහැලා පල්ලෙහාට ගියාම අපිට දැක ගන්න පුළුවන් එදා මහරහතන් වහන්සේලා වරක වැළඳුවා කියලා විශ්වාස කරන අද එතන විහාරස්ථානයක් ගොඩනගලා තියෙනවා වරක වැළඳු විහාරය කියලා. ඉතින් මේ පූජනීය පිම්බිම එදා මහරහතන් වහන්සේලා සිව් නමක් වැඩම කරලා වරක වැළඳුවා කියලා විශ්වාස කරන තැන. එතන පොළොන්නරු යුගයට අයත් ගෙඩිගේ සම්ප්‍රදායට ඉදි කරන ලද ගල් වලින් නිම කරන ලද විහාරයක් අද දැක ගන්න පුළුවන්. ඉතින් මේ විහාරයේ සුන්දර කැටයම් චිත්‍ර ආදියෙන් අලංකාර වෙලා තියෙනවා. ඉතින් මේ වරක වැළඳු විහාරය තුල තියෙන පැරණි චිත්‍ර නිර්මාණ ශිල්ප අපිට ඒ විදිහටම තවමත් සංරක්ෂණය වෙලා දැක ගන්න පුළුවන්. අපේ මුතුන් මිත්තන්ගේ හැකියාවන් දක්ෂතාවයන් මේ වගේ නිර්මාණ හරහා S2ට අපිට තවමත් ජීවමානව දකින්න ලැබෙනවා. ඉතින් ඒවා දකිද්දි කොච්චර ආඩම්බරයක් හිතට දැනෙනවද නේද? ඒගොල්ලන්ගේ තාක්ෂණයේ ශිල්පීය ඥානය කොයිතරම් උසස් මට්ටමක තියෙන්නේ නැද්ද? මේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ගල් වලින් ඉදි කරන ලද එකක්. විහාරස්ථානයේ උඩටම ගියාම අවට වටපිටාව පේන්නේ මෙන්න මේ වගේ. ස්වභාව සෞන්දර්යය තවමත් ඒ විදිහටම ආරක්ෂා වෙලා තියෙනව නේද?
මේ තියෙන්නේ ප්‍රධාන විහාර භූමිය. විශාල ගලක් පාමුල ඉදි කරලා තියෙන්නේ. මේ ගල නයිපෙන එක හැඩය තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේ ගල මුදුනේත් හරිම ලස්සනට චිත්‍ර ඇඳලා තියෙනවා. හරි පුදුමයි නේද? මට නම් හිතා ගන්නවත් බැරි වුණා කොහොමද මේ ගල් උඩට රැඟලා මේ චිත්‍ර ඇඳේ කියලා. මේ මෙතන තියෙන්නේ හේවිසි වාදනය කිරීමට ඉදි කරලා තියෙන මණ්ඩපය. එදා රිදී ලෝපස් මතු වුණා කියලා විශ්වාස කරන ගුහාව තමයි මේ ප්‍රධානම විහාරගේ වෙලා තියෙන්නේ අද. ඉතින් එදා රිදී මතු වුණ ස්ථානයේ අද සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදි කරලා තියෙනවා. මෙහි විහාරගේට ඇතුල් වෙද්දී මුලින්ම අපිට දැක ගන්න පුළුවන් රන්නාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. මෙම ප්‍රතිමා වහන්සේ දුටුගැමුණු මහරජතුමා විසින් මෙහිගෙන විත් පූජා කරන ලද්දක් කියලා තමයි සැලකෙන්නේ. ඉතින් ප්‍රධාන විහාරගේ අද ඔය විදිහට තමයි අපිට දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අලංකාර චිත්‍ර නිර්මාණ තවමත් ඒ විදිහටම අපිට බලන්න පුළුවන්. විවිධ ඉරියව් වලින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා විශාල ප්‍රමාණයක් මෙම විහාරය තුළ වැඩ හිඳිනවා. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේයි විශ්වාස කරන පැරණි පිළිමයකුත් මෙහි අපිට දැක ගන්න පුළුවන්. ඒ විහාරයෙන් එළියට ආවහම ඊට පස්සේ අපිට යන්න පුළුවන් උඩ විහාරයට. එහෙම නැත්නම් ඉහළ දේවාලය කියලා හඳුන්වනවා. මේ මහනුවර යුගයට අයත් කියලා තමයි සැලකෙන්නේ. මේ විහාරස්ථානේ ඉදි කරලා තියෙන්නේ නාගයෙකුගේ හිසක හැඩයක් ගන්න ගල් පර්වතයක් පාමුල. ඉතින් මේ ගල් පර්වතයේ අඳින ලද සිතුවම් අදටත් අපිට දැක ගන්න පුළුවන්. අපි ඒ විහාරයේ ඇතුළටත් ගිහිල්ලා බලමු. මේ විහාරයේ තුලත්
ලෙන් වෙනම අපිට දැක ගන්න තියෙනවා. ඉස්ලාම ඇතුළේදීම අපිට මුලින්ම හම්බ වෙන්නේ පත්තිනි දේවාලය. මේ විහාරය ගල්ලෙන තුල තියෙන නිසා ගොඩක් අඳුරුයි. පැහැදිලි නෑ සමහර තැන්වල වීඩියෝස්. ඒ වුණත් අර අලංකාරය ඒ පැරණි බව ඒ විදිහටම ආරක්ෂා වෙලා හරිම ලස්සනට තියෙනවා. මේ විහාරයේ තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ විශේෂත්වය වෙන්නේ මකර තොරණෙහි දෙපැත්තෙම හින්දි දේවතාවුන් වහන්සේලාගේ පිළිමාඹලා තියෙනවා. අපිට මේ විහාරය තුලදී දුටුගැමුණු මහරජතුමාගේ කියලා විශ්වාස කෙරෙන කළු ගලින් නිම කරපු පිළිමයකුත් දැක ගන්න පුළුවන්. වම්මත පැත්තට ඇවිදගෙන ආවහම තව පුංචි ලෙනක් මෙතන දකින්න පුළුවන්. ඒ ලෙන ඇතුලේ තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලාම තමයි. එතනත් ලස්සන චිත්‍ර ඇඳලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. මේ හැම චිත්‍රයක්ම හොඳින් සංරක්ෂණය කරලා තියෙනවා. අතීතයේදී මහරහතන් වහන්සේලා භාවනායෝගීව වැඩ වාසය කරපු ලෙන් විහාර උන්වහන්සේලා ඒවා අත්හැරලා ගියායින් පස්සේ දායකයෝ විසින් එවැනි ස්ථානවල පන්සල් ඉදිකර බුද්ධ ප්‍රතිමා වහන්සේලා තබා පුද පූජා පවත්වවලු.
විහාර භූමියෙන් පොඩ්ඩක් එළියට ආවහම අපිට මෙන්න මේ වගේ පරණ දේවල් ටිකක් බලා ගන්නත් පුළුවන් වුණා. පරණ චිත්‍ර, ලී වලින් හදපු කුකුල පහනක්, එතකොට අර ඉස්සර අකුරු ලියන්න පුරුදු වුණා කියන්නේ වැලි පිහිල්ල. ඔයාලා දැක්ලා තියෙනවද වැලි පිහිල්ල? ඒකත් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වුණා. එතකොට මේ තියෙන්නේ වැලි පිහිල්ල. පරණ චිත්‍රවල ආකෘති, ලී වලින් කරන ලද කණු, ඒ වගේ ලස්සන ලස්සන නිර්මාණ ටිකකුත් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වුණා. විහාරයේ වන්දනා කිරීමෙන් අනතුරුව අපි ආපහු එන්න පිටත් වුණා. ඉතින් මේදී ලොකු පඩිපෙළක් එහෙම නැංගලා උඩටම ගියාම විශාල චෛත්‍යරාජානන් වහන්සේ වන්දනා කරගන්න පුළුවන් කියලා අපිට පොලිසිය මහත්තයෙක් හම්බ වෙලා කිව්වා. ඉතින් අපි තව විස්තර ටිකක් අහලා බලද්දී ඒ මහත්තයා නම් කිව්වේ මෙතනින් උඩට ගියාම ලෙන් 25ක් විතර බලා ගන්න පුළුවන් කියලා. ඒ වගේම ශිලාලේඛන, ඒ වගේම පැරණි විහාරයක් සහ මීටර් 800ක් විතර පයින් ඇවිදගෙන ගියාම ලස්සන view point එකකුත් බලා ගන්න පුළුවන් කියලා කියවුවා. ඉතින් අපි එද්දි පොඩ වැස්ස සැරවෙන්න පටන් ගත්තා. ඒත් අපි කොහොම හරි උඩටම යනවා කියලා හිතාගෙන තමයි ආවේ. මෙතෙන් ආවහම තියෙනවා මේ පැරණි පුස්කොළ පොත් අධ්‍යයනය කිරීම සඳහා ඉදි කරන ලද කෞතුකාගාරය. අපි ගියපු දවසේ නම් කෞතුකාගාරේ වහලා. ඒක නිසා අපිට කෞතුකාගාරේ බලන්න නම් හම්බ වුණේ නැහැ. ඉතින් ඔය ඈතින් පේන්නේ චෛත්‍යරාජානන් වහන්සේ. මෙතනින් එහාට යන්න තියෙන ගලේ කොටන ලද පඩිපෙල්වල ඇවිදගෙන වැස්ස එන්නෙන්නම සැරිවුණ නිසා අපිට අදට ගමන මෙතනින් නවත්තන්න සිද්ධ වුණා. අපි බලාපොරොත්තුවෙන් ගියපු ශිලාලිපි, ලෙන් සහ පැරණි විහාරය අපිට බලා ගන්න බැරි වුණා. ඉතින් නැවත දවසක ගිහින් ඒ තැනුත් බලනවා කියලා හිතාගෙන අපි ආපහු එන්න හැරුණා. දෙවනි වීඩියෝ එකකින් ඒ ගැනත් ඔයාලට විස්තර දෙන්නම්. ඒ වගේම මම පුංචි ඉල්ලීමක් කරනවා ඔයගොල්ලන්ගෙන්. මගේ වීඩියෝස් වලට කැමති නම් මාව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඉතින් එහෙනම් නැවත දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.